මුලින්ම තිබුණේ අමතක වෙන ගතිය. ඒක තමයි ගොඩක්ම දුරට තිබුණේ. ඒ කියන්නේ උගේ දවල්ට මතක නැහැ ඒ වගේ තත්ත්වයක් තිබුණා. ඊට පස්සේ අනිත් එක බැංකුවේ අස්සම් කරන්නම් බැරුව තිබ්බේ. අසන එක අසන එයාගෙම ඉස්සෙල්ලම ගහපු අසන 3-4 පාර ඒත් බැරිුණා. දැන් එහෙම එකක් නැහැ. දැන් පුළුවන්. බාර ඉස්සෙල්ලට වඩා තිබ්බ ප්‍රබෝධමත් ගතිය එහෙම දැන් ගොඩක්ම තියෙනවා. සෑහෙන දුරටම තියෙනවා. දැන් ටෙලිෆෝන් එකෙන් කතා කරනකොට ඉස්සෙල්ලා දුරට කතා කරන්නේ කවුද ඩිංගමන්ද කියලා තමයි අහන්නේ ඉස්සෙල්ලා. දැන් එහෙම එකක් නැහැ. ඒක මොකද දැන් කෙලින්ම මේ දැන් ඩිරෙක්ට්ම අඳුරනවා. කතා කරන කෙනාට ගාලා අඳුර ගන්නවා. අර පිට වැඩ වල ගතිය ඒවා මේ සෑහෙන දුරටම දැන් කරනවා. සෑහෙනම මේක තියෙනවා. සෙල්ල බඩ ගේන්න දුන්නාම ආයි හැරි ගමන් දෙක තුනක් හැරිලා එනමුස. ඊට පස්සේ දැන් ගියාම බඩු කෑල්ලක් ගේන්න කිව්වහම ඒ දෙක ගෙනල්ලා යාට සල්ලි දෙන්න එනවා. කොහොමද මහත්තයාට දැන්? යක්මල සමීපයි. ඔව් කොහෙද මහත්තයා වැඩ කළේ? මම මගේම ව්‍යාපාරයක්. මොකද්ද ව්‍යාපාර කළේ? මම දීවරාම් පන්න මම කරේ. කොහෙද ගම? ගම කරා. දෙච්චත්තන් පස්සේ ගොඩක් මුල තියෙනවා සර්. දැන් ගොඩක් වෙනවා හිතෙනවා සුවයි කියලා. ඊට පස්සේ ඉතින් මම මාසයක් ගන්නකොට ආවනේ. ඇවිල්ලා දැන් ඉතින් ඒ විවිධ තත්ත්වෙට සෑහෙනම දුරට මේවා කරලා බැංකුවේ අස්සම් කරන්න ගියා. ඒක බැරි වුණා. මාත් එක්කම ගිහලා තමයි සිද්ධිය සිද්ධ වුනේ. දැන් ඉතින් ඒකම එතන ගැටලුව ඉවරයි.